Hi everyone, welcome back to our channel. අද අපි එක්ස්ප්ලෝර් කරන්න යන්නේ දෝහා නගරයේ ලස්සන කෝනේජ් බීච්. ඒකේ ඉතිහාසයත් විශේෂයි. එහෙනම් ආරම්භ කරමු මේ දෝහා කෝනේජ් වෙරළේ සුන්දර ගමන. ඔයාලත් එන්න යන්න අපිත් එක්ක මේ ලස්සන වෙරළ තීරයේ සුන්දරත්වය බලන්න. කෝනේජ් වෙරළ ව්‍යාපෘතිය ආරම්භ වුණේ 1970 දශකයේ. එවකට කටාර් විශාල නවීකරණයක් මැද හිටියා. දෝහා නගරය තවත් අලංකාර කර ගැනීමටත් ජනතාවට හා සංචාරකයන්ට විනෝදාස්වාදයක් ලබා දීමටත් මෙමගින් සැලසුම් කරා. අද මේ දිගටම කිලෝමීටර් 7ක් දිව යන සුපිරි ඇවිදින මන්තීරුවක් සහිතව සාදා තියෙනවා. මෙතන ඉඳලා දෝහා ස්කයිලයින්, Museum of Islamic Art, පර්ල් කටාර් දකින්නත් පුළුවන්. ඒ ස්ථාන නිසා මේ වටිනාකම තවත් ඉහළයි. මෙම තීරය දෝහා නගරයේ ගැඹුරු සංස්කෘතියක් සහ නවීනත්වයක් එකට අරන් යන ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් දැන් බලන්නකො මේ view එක. මේ තීරයේ දවසේ ඕනෑම වෙලාවක උදේ ජොගින් කරන අය, ෆැමිලිස් වොක් කරන අය, ෆොටෝග්‍රැෆර්ස්, ට්‍රැවලර්ස් හැමෝම ඉන්නවා දකින්න පුළුවන්. හුඟක් අය මෙතෙන්ට එන්නේ දෝහා ස්කයිලයින් එකේ රිෆ්ලෙක්ෂන් එක විඳින්නලු. තවත් දෙයක්, මෙතනදී ඔයාලට සන්සෙට් එක දකින්න හම්බ වුණොත් ඒක ඔයාලගේ ජීවිතේ කවදාවත්ම අමතක නොවන දර්ශනයක් වෙන්න පුළුවන්. බලන්නකො මේ පරිසරයේ තියෙන ලස්සන. ඒ වගේම මම දැක්ම සන්සෙට් එකේ ලස්සනත් බලන්නකො ඔයාලා. ඉතින් මෙහි වායුවේ තියෙන ෆ්‍රෙෂ්නස් එක, සුමුදු සුළඟ, ඒත් එක්කම අපිට දැනෙන හැඟීම විස්තර කරන්න බැරි තරම්. බලන්න කොච්චර ලස්සනයිද කියලා. හරියට පාට ගොඩාක් පිරුණු මායාකාරී සුරංගනා ලෝකයක් වගේ. බලන්නකෝ. ඔයාලට මට දැනුණු ඒ හැඟීමම දැනෙනවද කියලා? මේ වගේ වටපිටාවේ සුන්දරත්වය බල අවසානෙට අපේ ගමන නිමා වුණේ මෙන්න මේ වගේ විනෝදජනක බෝට්ටු සවාරියකින්. ගොඩක් එක්ක තමයි අපේ කෝනේජ් ගමන නිමාවටපත් උනේ. ඔයාලගෙත් මේ වගේ සුන්දර අත්දැකීම් තියෙනවා නම් අපිට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ මේ වීඩියෝ එකට ඔයා කැමති වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.